අයිබෝන් වේ පුතේ අද අනුමාන ගණිත ගැටලු වල 28 වෙනි ගැටලුව. දැන් මේ ගණිත ගැටලුව පොඩ්ඩක් බලන්න. මා ළඟ ඇති පෑන් සංඛ්‍යාවෙන් 6ක් හැර ඉතිරිය රතුය, 6ක් හැර ඉතිරිය නිල්ය, 6ක් හැර ඉතිරිය කළුය. මා ළඟ ඇති පෑන් ගණන කීයද? එතකොට මේකට මම කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. හරි ලේසියෙන් හදන්න පුළුවන්. මේකේ කරන්න ඕනේ මේ 6ක් හැර ඉතිරිය රතුය කියනවනේ. පාට දැම්මා. රතු 6ක් හැර තමයි ඉතිරිය රතු ඈ. ඊට පස්සේ 6ක් හැර ඉතිරිය නිල්ය. 6ක් හැරුණාම ඉතිරියව නේ. ඊට පස්සේ 6ක් හැර ඉතිරිය කළුය. 6ක් හැර ඉතිරිය කළුය. දැන් මෙතන 6 කීයක් තියෙනවද? 6 තියෙනවා 3ක්. දැන් ඔන්න ඔය ටික එකතු කරගන්නවා. 6 වරක් 3 කීයද? 6යි 6යි 12යි 12යි 6යි 18යි. නැත්නම් 6 වරක් 3 18යි. දැන් මෙතන මේ 18 බෙදන්න ඕනේ. බෙදන්න ඕනේ මෙතන පාට කීයක් තියෙනවද? 3ක් තියෙනවා. පාට 3න් එකක් අඩු කරන්න. 3න් එකක් අඩු සංඛ්‍යාව. 3න් එකක් අඩු කරාම කීයද? 2යි. එහෙනම් 2කින් බෙදන්න. 18 2කින් බෙදුවාම කීයද? 9යි. නම්බර 2 18. 18න් 18 බිඳුව. එතකොට වංගාව තියෙන පෑන් ගණන් කීයද? 9යි. ඔන්න ඔහමද. කොහොමද කරේ? මේක දැන් කියන 6ක් හැර ඉතිරිය රතුය කිව්වහම පාට දැම්මා යටින් 6 දාගත්ත ඔය කියන ගාන සමහරවල් 9යි කියයි 12යි කියයි එහෙම ඕන ගාන පාට යටින් මේ කියන ගානක් දාගන්න. ඊට පස්සේ 6ක් හැර ඉතිරිය නිලිය 6ක් හැර ඉතිරිය කළුය එහෙම දැම්මා. අහන්නේ මාළඟ තියෙන පෑන් ගණන කීයද කියලා. එතකොට මෙතන 6 3ක් තියෙනවා. 6 වරක් 3 18යි. ඊට පස්සේ අපි කරේ තියෙන පාට ගාන බැලුවා. පාට ගානෙන් එකක් අඩු කරා. පාට වර්ග 3ක් තියෙන එකක් අඩු කරාම 2යි. 18 දෙකෙන් බෙදුවා. එතකොට එනවා 9යි. ඒ කියන්නේ මන් ළඟ තියෙන පෑන් ගන්න 9යි. ඔන්න ඔය විදිහට හරි ලේසි නේද? අපි මේ වගේ තව මේ වගේ ගණන් දෙකක් දෙන්නම්. ඒකත් හදන්නකෝ ඔයාලා. පළවෙනි ගාන ලියා ගන්න. මා ළඟ ඇති පෑන් සංඛ්‍යාවෙන් 12ක් හැර ඉතිරිය රතුය. දොළහක් හැර ඉතිරිය කළුය. දොළහක් හැර ඉතිරිය ධම්ය. මා ළඟ ඇති පෑන් ගණන මා ළඟ ඇති පෑන් ගණන කීයද? ඊළඟ ගාන මා ළඟ ඇති
පොත් වලින් විස්සක් හැර ඉතිරිය නවකතාය. විස්සක් හැර ඉතිරිය විස්සක් හැර ඉතිරිය කෙටි කතාය. විස්සක් හැර ඉතිරිය කවි පොත්ය. විස්සක් හැර ඉතිරිය කවි පොත්ය. මා ළඟ ඇති පොත් ගණනේ මා ළඟ ඇති පොත් ගණනේ එකතුව කීය? මා ළඟ ඇති පොත් ගණනේ එකතුව කීයද? හරි දරුවනේ එහෙනම් ওই ගණන් ටික හදන්න. හදලා ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. යාළුවෝ ඉන්නවා නම් ෂෙයා කරන්න. එහෙනම් ඔයාලට ජය වේවා.